ලංකා මිනරල් සයන්ස් ලිමිටඩ් ආයතනයෙහි විවෘත වෙලා තියෙන තවත් රැකියා පුරප්පාඩු කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකකින් විස්තර කරන්නේ. පළවෙනි රැකියා පුරප්පාඩුව වශයෙන් ප්‍රධාන ඉංජිනේරු නඩත්තු හා සේවා රැකියා තනතුරට අදාළව අයදුම් කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා සුදුසුකම් ලෙස අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් යාන්ත්‍රික හෝ විදුලි හෝ සිවිල් පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා තිබීම සමග යාන්ත්‍රික හෝ විදුලි හෝ සිවිල් පිළිබඳ පශ්චාත් ඉංජිනේරු උපාධියක් ලබා තිබීම හෝ යාන්ත්‍රික හෝ විදුලි හෝ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව පිළිගත් වරලත් ඉංජිනේරු ආයතනයක ආශ්‍රිත සමාජිකත්වය ලබා තිබීම සහ පළපුරුදු වශයෙන් රාජ්‍යයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් සමග ඉතා හොඳ යහපත් සේවා වාර්තාවක් තියෙන්න ඕනේ. ඊට අමතරව අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් වශයෙන් යාන්ත්‍රික හෝ විදුලි හෝ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව පිළිගත් වරලත් ඉංජිනේරු ආයතනයක පූර්ණ සමාජිකත්වය ලබා තියෙන්න ඕනේ. සහ පළපුරුදු වශයෙන් රාජ්‍යයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් සමග ඉතා යහපත් සේවා වාර්තාවක් තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී අභ්‍යන්තර අයදුම්කරුවන් වශයෙන් ඉහතමා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් සඳහා සපුරාලිය යුතු සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ. ඊට අමතරව කළමනාකරණ සේවා ගණයෙහි පළවෙනි ශ්‍රේණිය අවම වශයෙන් වසර 5ක අදාළ විශේෂ ක්ෂේත්‍රයේ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. දෙවන රැකියා පුරප්පාඩුව වශයෙන් කැනීම් සැකසුම් ඉංජිනේරු තනතුර සඳහා අයදුම් කිරීමේදී සුදුසුකම් ලෙස බාහිර අයදුම්කරුවන් වශයෙන් අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඉංජිනේරු උපාධියක් සහ උපාධිය ලබා ගැනීමෙන් පසු රාජ්‍ය දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම කැනීම් සැකසීම් පිළිබඳ ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයක නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා හෙවත් NVQ level 7 වන මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම සහ සුදුසුකම් ලැබීමෙන් පසු රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා හෝ ව්‍යවස්ථාපන මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ විශේෂ ක්ෂේත්‍රයේ කළමනාකරණ මට්ටමේ වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අයදුම් කිරීමේදී ඉහතමා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ. රැකියා පළපුරුදු වශයෙන් කනිෂ්ඨ කළමනාකරණ සේවා ගණයෙහි අදාළ විශේෂ ක්ෂේත්‍රයේහි අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් මෙම රැකියා පුරප්පාඩුවට අදාළව ඔබ අයදුම් කිරීමට සුදුසුකම් ලත් අපේක්ෂකයෙක් නම් ජනවාරි මාස 14 වෙනි දින හෝ ඊට පෙර අයදුම් කරන්න. ඒ වගේම මෙම රැකියා තනතුරට අදාළව අයදුම් කිරීමේ වැඩි විස්තර සඳහා findit.lk වෙබ්සයිට් එකේ jobs category එකට visit කරන්න වගේම තවත් මේ වගේ job opportunities ගැන දැනගන්න දැම්ම Findit jobs එක එකතු වෙන්න.